මෙන්න උණුවෙන් නැවෙන් බාලා පුංචි කාරණිවසට ආපු Mercedes-Benz C200 එකක්. අපි ලංකාවේ Benz ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ අපි ඉන්නේ ලංකාවේ තාම අවුරුදු 5ක් පිටිපස්සේ. මොකද අවුරුදු 5කින් ලංකාවට වාහන ආවේ නැහැ. දැන් තමයි එන්න පටන් අරන් තියෙන්නේ. එතකොට අවුරුදු 5ක් අපිට මිස් වෙච්ච ටෙක්නොලොජි එක මෙන්න දැන් ඇවිල්ලා තියෙනවා Mercedes-Benz C200 එකෙන්. මේක හයිබ්‍රිඩ් එකක්. මේ වාහන ලංකාවටම ගත්තොත් 5ක් 6ක් 7ක් ඇති අතේ ඇඟිලි ගානටවත් මේ වෙද්දි Mercedes-Benz C200 ලංකාවේ නැහැ. ඉතින් අද අපි මේ සම්පූර්ණ රිවිව් එකක් නෙවෙයි මේ වාහනේ කරන්න බලාපොරොත්තු වෙන්නේ ක්වික් රිවිව් එකක්. මොකද මේක සම්පූර්ණ රිවිව් එකක් කරන්න ගියොත් අපිට දවසක්මවත් ඕනේ වෙයි කරන්න. දැන් පුංචි කාරණිවසට මේ Mercedes-Benz C200 එක අපි ගෙනල්ලා බාලා තියෙනවා. අපි බලමු මේ වාහනේ තියෙන විශේෂ ඔප්ෂන් මොනවද කියලා. ඒ විශේෂ ඔප්ෂන් වලින් කීපයක් ගැන අද අපි කතා කරමු. අපි බලමු. හැමදාම මුලින්ම බලමු එක්ස්ටීරියර් එකනේ. අද අපි මුලින්ම බලමු ඉන්ටීරියර් එකෙන්. මොකද මේ වාහනේ කතා කරන්න තියෙන්නේ එක්ස්ටීරියර් එකටත් වඩා ඉන්ටීරියර් එක. කතා කරනවා නම් කතා කරන්න දේවල් කෝටියයි. ඒ කෝටියක් අතරින් කීපයක් කතා කරලා බලමු අපි. හරි. මේ වාහනේ ඉන්ටීරියර් ගැන කතා කරද්දී ඔයගලන්ට පේනවා මේකේ මේ ලස්සන ස්ටියරින් වීල් එක. මේක අනිවාර්යෙන්ම අපි කලින් දැකලා නැති විදිහේ ස්ටියරින් වීල් එකක් කලින් කිසිම වාහනයක මෙහෙම ස්ටියරින් වීල් එකක් අපි මේ ලංකාවේදී නම් දැකලා තියෙන විදිහක් නැහැ. හරි. අපි ස්ටියරින් වීල් එකෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා මෙන්න මේ ලොකු පැනල් එක ගැන කතා කරමු. මේ වාහනේම කන්ට්‍රෝල් වෙන්නේ මේ පැනල් එකෙන් කිව්වොත් අපි නිවැරදි. මේක සාමාන්‍යයෙන් අපිට පොඩ්ඩක් අර ටෙස්ලා වාහනයක තියෙන ලුක් එකක් මේකේ තියෙනවා. හැබැයි Mercedes කියන්නේ ටෙස්ලා එකක් එක totally difference. Benz එක ටෙක්නොලොජි එක ඊට වඩා වෙනස්. දැන් මම වාහනේ රිවර්ස් ගියර් එකට පොඩ්ඩක් මෙන්න මේ අයිටම් එක බලන්න. මේ වාහනේ AI ටෙක්නොලොජි එක පාවිච්චි වෙනවා. වාහනේ සම්පූර්ණයෙන්ම 3D view එකක් මේ හතර අතේම ඔබට බලා ගන්න පුළුවන්. මෙන්න මේ AI ටෙක්නොලොජිස් පාවිච්චි කරලා මේකේ තියෙන මේ 360 කැමරා සිස්ටම් එකෙන් අපි හිතමු මෙතන වලක් තිබ්බ කියලා මේ සිස්ටම් එකෙන් ඒක පෙන්නනවා. ඊට පස්සේ බාධකයක් නම් මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට මේ විදිහට වාහනේ හැම අතක්ම මේ විදිහට ටච් කරලා අපිට බලා ගන්න පුළුවන්. මේක විශේෂම ඔප්ෂන් එකක්. හරි. ඊළඟ දේ තමයි මේ වාහනේ මෝඩ්ස් කීපයක් තියෙනවා. අපි ඒකත් පෙන්නන්නම්. මෙන්න මේ බටන් එක එබුවට පස්සේ අපිට මේ වාහනේ මෝඩ්ස් ටික පෙන්නනවා. මෙතන තියෙනවා පළවෙනි එක EV මෝඩ්. ඊට පස්සේ මෙතන C කියලා තියෙන්නේ කන්වර්ට් මෝඩ්. ඊට පස්සේ ස්පෝර්ට් මෝඩ්, ස්පෝර්ට් ප්ලස් මෝඩ්. මේ ස්පෝර්ට් ප්ලස් කියන මෝඩ් එකට දැම්මට පස්සේ මේ වාහනේ තියෙන එන්ජින් එක සහ හයිබ්‍රිඩ් බැටරිය දෙකම එකතු කරලා ටර්බෝ එකත් වැඩ කරලා මේ වාහනේට ලොකු පවර් එකක් ලබා දෙනවා මේ ස්පෝර්ට් මෝඩ් එකෙන්. ඊට පස්සේ ඉන්ඩිවිජුවල් මෝඩ් එකේදී අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් මේ වාහනේ පවර් එක කොයි විදිහටද ඕන කියලා. මම දැනට කම්ෆර්ට් මෝඩ් එකට දාලා තියන්නම්. ඉතින් එතකොට සැපපාසුවෙන් මේ වාහනේ යන්න පුළුවන්. හරි. අපි ආයෙත් එමු මේ ස්ටියරින් වීල් එක පැත්තට. ස්ටියරින් වීල් එකත් එක්ක මෙන්න මෙතන අපිට දකින්න තියෙනවා ලොකු ඩිස්ප්ලේ එකක්. මේක සම්පූර්ණ ඩිජිටල් ඩිස්ප්ලේ එකක් මේ වාහනේ තියෙන්නේ. ඇනලොග් කිසිම දෙයක් නැහැ මේ වාහනේ. සම්පූර්ණ ඩිජිටල් ලෝකයට කියපු වාහනයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මේ ස්ටියරින් වීල් එකේ ටච් සිස්ටම් එකක් සහ ෆිසිකලි ප්‍රෙස් කරන්න පුළුවන් සිස්ටම් දෙකක් තියෙනවා. අපි පොඩ්ඩක් බලමු. අපි මෙන්න මෙතන බලමු මේ වාහනේ වොලියම් එක අප් කරන්න තියෙන්නේ කොහොමද කියලා. අපි දන්නවා නෝමල් වාහනයක මල්ටි ෆන්ක්ෂන් බටන් එක බොහම වොලියම් එක අප් වෙනවා. මේකේ බලන්න. මෙන්න මේ විදිහට ටච් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ විදිහට ස්ක්‍රෝල් කරද්දි තමයි වොලියම් එක මේකේ අප් වෙන්නේ. ඊට පස්සේ මේ එන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ උනත් මේක මෙන්න මේ විදිහට මෙතනින් අපිට පුළුවන් මේ තියෙන්නේ අර ජොයිස්ටික් එක වැඩ කරනවා වගේ මේකේ ෆන්ක්ෂන්ස් කන්ට්‍රෝල් කරන්න මේ ඉස්සරහා තියෙන ටීවී එක. ඒතකොට මෙන්න මේ පැත්ත තියෙන්නේ අපේ මේ ඉස්සරහා තියෙන ලස්සන ඩිස්ප්ලේ එක කන්ට්‍රෝල් කරන්න. අපිට මේකේ මැප් එක දාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. රේඩියෝ channel වෙනස් කරන්න පුළුවන්. අපිට ඒ වගේම මේ ඉස්සරහා ඩිස්ප්ලේ එක මෝඩ්ස් කීපයකට මෙහෙම හදා ගන්න පුළුවන්. ස්පෝර්ට් මෝඩ් එක ඕනේ නම් එහෙමයි. මේක අපිට පෙන්වන්න ඕනේ විදිහ සම්පූර්ණ මේක කස්ටමයිසබල් සම්පූර්ණ මේක කස්ටමයිස් කරන්න පුළුවන් ඩිස්ප්ලේ එකක් තමයි මෙන්න මේකේ තියෙන්නේ. හරි.
දැන් ඔන්න මම මේ මෝඩ් එකට දාගත්තා. මේක පොඩ්ඩක් වෙනස් හින්දා හරි. ඒ මේ තියෙන දේවල් වලින් ටිකක්. දැන් තමයි මේ වාහනේ ගන්න තියෙන ආතල් වලින් සුපිරිම ආතල් එකක් ගන්න යන්නේ. ඔන්න බලන්න. Hi Mercedes. How can I help? Open sunroof. I'm opening the sunroof. Hi Mercedes. How may I help you? Close sunroof. I'm closing the sunroof. Close sunshade. I'm closing the roller sun blind on the sliding sunroof. තවත් වැදගත් දෙයක් තමයි මේකේ ගියර් ලිවර් එක මෙන්න මෙතනින් තියෙන්නේ. අපි දන්නවා ගියර් ලිවර් එකක් තියෙන සාමාන්‍යයෙන් වාහනයක මෙතන. නමුත් මේකේ සිග්නල් ලයිට් දාන තැන තමයි ගියර් ලිවර් එක තියෙන්නේ. ඉතින් ඒක හරිම පහසුවක් මේ වාහනේ ගියර් ලිවර් එක දාගන්න. හරි. ඊට පස්සේ මෙතන මේ අනිත් සිස්ටම් උත් මේවත් ඔක්කොම ටච්. මේක නම් ටච් නෙවෙයි. ඊට පස්සේ මෙතන තියෙන ඔටෝ ස්ටොප් සිස්ටම් එක අපිට මේක ඔන් ඔෆ් කරලා මේක දාගන්න පුළුවන්. ඔටෝ ස්ටොප් කියන්නේ ට්‍රැෆික් එකකදී වාහනේ ඔෆ් වෙන එක. ඊළඟට මේ වැදගත් දෙයක් තමයි ඉලෙක්ට්‍රික් සීට්ස්. ඉලෙක්ට්‍රික් සීට්ස් කියන්නේ අලුත් ඔප්ෂන් එකක් නෙවෙයි. නමුත් මේකේ බලන්න ඉලෙක්ට්‍රික් සීට් එක ටච් කරලා තමයි ගන්න තියෙන්නේ. දැන් මේ බටන් එක මම ඔබන්නේ නැහැ. මේක ටච් කරාට පස්සේ මේ විදිහට සීට් එක ඇඩ්ජස්ට් වෙනවා. මේ සීට්ස් දෙකටම මේ සිස්ටම් එක Mercedes කම්පැනි එක දීලා තියෙනවා. ඉතින් ආය වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම next level. අපි ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා බලමු. දැන් එහෙනම් අපි ටෙස්ට් ඩ්‍රයිව් එක පටන් ගන්න යන්නේ. අපි ඉස්සෙල්ලා වාහනේ ස්ටාර්ට් කරමු. ඔන්න මේ විදිහට වාහනේ ස්ටාර්ට් වුණා. ඇත්තටම ස්ටාර්ට් වුණා කියලා දැනෙන්නේවත් නැහැ අපිට. අපිට මේ ඩිස්ප්ලේ එක බැලුවම තමයි හිතා ගන්න පුළුවන් වාහනේ ස්ටාර්ට් වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඉතින් මේකේ තියෙන ලේන් කීප් ඇසිස්ට් ඒ වගේ ඔප්ෂන් නම් ඔක්කොම මේ වාහනේ තියෙනවා. අපි බලමු එහෙනම් ටෙස්ට් ඩ්‍රයිව් එක පටන් අරගෙන අර කිව්වා වගේ අර ටච් සිස්ටම් එකෙන් සීට් එක අපි ඉස්සෙල්ලා මෙහෙම ඇඩ්ජස්ට් කරගමු. හරි. ඊට පස්සේ ගියර් ලෙවල් එක දානවත් එක්කම ඔටෝමැටිකලි හෑන්ඩ් බ්‍රේක් මේකේ රිලීස් වෙනවා. අපි එහෙනම් ගමන පටන් ගමු. ආයි පිකප් එකක් කියන එක ඉතින් කියලාම වැඩක් නැහැ. ඒ ගැන කතා කරන්න දේවල් නැහැ. කකුල තිබ්බ ගමන් හඳට යනවා වගේ ෆීලිං එකක් තමයි මේ වාහනේ තියෙන්නේ. ඇත්තටම මේ වාහනේ ගැන කතා කරොත් ජපනිස් වාහනයකට වඩා සෑහෙන මේක ඉස්සරහින් තියෙන්නේ. ඒක Mercedes එකක් පැදලම බලන්න ඕනේ ඔබ ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. ඇයි මිනිස්සු මේ වාහනයක් මේ Mercedes එකක් මෙච්චර වියදමක් කරලා ගන්න කියලා තේරුම් ගන්න. ඇත්තටම මේක පැදලම බලන්න ඕනේ. දැන් අතර මේක ස්පෝර්ට් මෝඩ් එකේ තියෙන්නේ. අපිට මෙන්න මෙතෙන්ද දාලා ඇත්ත වශයෙන්ම මේක ස්පෝර්ට් මෝඩ් එකේ නෙවෙයි මෙච්චර වෙලා තිබි කම්ෆර්ටබල් මෝඩ් එකේ. ස්පෝර්ට් මෝඩ් එකට නොදත් මේකේ ලොකු පිකප් එකක් අපිට දැක ගන්න පුළුවන් වුණා. හරි. අපි දැන් මේ වාහනේ පොඩ්ඩක් හරව ගමු. අපි බලමු මේකේ මේ U-turn එකක් අරගෙන බලන්න එකපාරෙන් මේ පටු පාරේ වුණත් මම මේක හරවලා ගත්තා. හොඳ ටර්නින් රේඩියස් එකක් තියෙන වාහනයක් කියලා මේ Benz C200 එක අපිට කියන්න පුළුවන්. හරි. ඒ වගේම මේ තවත් ස්පෙෂල් දෙයක් මේකේ මේ හෙඩ් අප් ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේ ඩිස්ප්ලේ එක ඇත්තටම මට විතරයි පේන්නේ. මෙතන ඉන්න කෙනා මේ පැත්තට ඇවිල්ලා බැලුවත් මේ හෙඩ් අප් ඩිස්ප්ලේ එක පේන්නේ නැහැ. ඒ තරමට මේ අලුත් වාහනවල ටෙක්නොලොජිස් දියුණුයි. අපි ටෙස්ට් ඩ්‍රයිව් එක හොඳට ගිහිල්ලා බලමු. මේක මම ඔයගොල්ලන්ට කියන සවුන්ඩ් වලින් එක්ස්පීරියන්ස් කරන්න වැඩි මම කතා කරන්නේ නැතුව යන්න. අපි මේක පොඩ්ඩක් ස්පෝර්ට් මෝඩ් එකට දාලා බලමු. අපි කෙලින්ම ස්පෝර්ට් ප්ලස් මෝඩ් එකටම වාහනේ දාලා බලමු මොකද වෙන්නේ කියලා.
එතකොට හයිබ්‍රිඩ් බැටරිය කට් ඔෆ් වෙලා දැන් මේ වෙන්නේ හයිබ්‍රිඩ් බැටරියෙන් කරන්නේ එනර්ජි එක මේ වාහනේ පෙට්‍රල් සර්ව් හයිබ්‍රිඩ් බැටරියෙන් සාමාන්‍යයෙන් කරන්නේ මේ වාහනේ ඉන්ධන ඉතුරු කරන එකනේ. දැන් කරන්නේ හයිබ්‍රිඩ් බැටරියත් එනර්ජි එකක් වෙලා ෆුල් පවර් එකක් එන්ජින් එකට දෙන එක. දැන් ඇත්තරම එන්ජින් එකේ පවර් එක දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් වෙලා අපිට හොඳ ස්පෝර්ටි ෆීලිං එකක් ගන්න මේ වාහනේ ඉඩ ලබා දෙනවා. ඔන්න ඔය විදිහේ ඊටාම කෙටි රිවිව් එකක් තමයි මේ වාහන ගැන අද අපිට කරන්න තියෙන්නේ. මොකද මේ ඔප්ෂන් අර මම මුලදිත් කිව්වා වගේ ඔක්කොම ගැන කියන්න ගියා නම් අද දවසටම මේක කියලා ඉවර කරගන්න බැරි වෙනවා. මේ වාහනේ මම අවසාන වශයෙන් එන්ජින් කැපැසිටි එක සහ මිල ගණන් සම්බන්ධව කියන්නම්. මේකේ තියෙන්නේ 1.5 ලීටර්. ඒ කියන්නේ 1500 cc හයිබ්‍රිඩ් ටර්බෝ එන්ජින් එකක්. මතක තියාගන්න ඕනේ මේක හයිබ්‍රිඩ් වාහනයක්. හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඔව්. එතකොට මේ වාහනේ මිල ගණන් ගැන කියනවා නම් දැන් මේ වෙද්දී මේ වාහනේ සාමාන්‍ය මාකට් වැලියු එක ලක්ෂ 380ක් විතර මුදලක් වෙනවා. පුංචි කාර් නිවසට ආවොත් ඔබට ඊට වඩා තරමක් දුරට අඩු මුදලකට මේ වගේ වාහනයක් ආනයනය කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙමනම් දැන් අපි ලෑස්ති වෙන්නේ මේ වාහනය ආනයනය කරපු පුංචි කාර් නිවස ගැන විශ්වාසය තබලා අනුරාධපුරයේ ඉඳන් පුංචි කාර් නිවසට පැමිණි ඒ පාරිභෝගික මහත්මයාට මේ වාහනය ලබා දෙන්න. එතුමා ඇවිල්ලා ඉන්න පුංචි කාර් නිවස වාහන උද්‍යානයේට අපි බලමු ඒ වැඩේ කොහොමද වෙන්නේ කියලා. එහෙනම් ජය වේවා.